භික්ඛවේ විරිය බලං දත් Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් මේ 2026 වසරට ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා කියලා මම ඉස්සෙල්ලාම සුබ පතනවා. ඉතින් මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මට හිතුණා පළවෙනිදා දවසේ මම කොහොමද ගත කරේ කියලා ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි 2026 උදාවත් එක්ක මුලින්ම කරේ කිරි උතුරපු එක. ගෙදර හැමෝම එකතු වෙලා අපි එදා දවසේ කිරි ඉතුරුවා. ඉතින් අපේ ගෙදර මේ චූටියට නම් මේක හරි අලුත් අත්දැකීමක් වුණා. මොකද යාට මේ තේරෙන වයසේදී මුලින්ම මේ වගේ සිදුවීමක් වුණ පළවෙනි වතාව. ඉතින් එයා ඒක හරි අපූර්වවට එන්ජොයි කරා. එයාට හරිම සතුටුයි මේ වෙලාවේ. ඒක දැක්කම ඇත්තටම අපිටත් සතුටු හිතෙනවා අපි මේ අවස්ථාව මේ වෙලාවේ යොදාගත්ත එක හොඳයි කියලා. ඉතින් ඔයාලා දිගටම බලන්නකො මේ වීඩියෝ එක. ඔයාලට පෙනෙයි එයා මෙතන මොනවද කරන්න කියලා හැම. හරි. ඉතින් අපි හැමෝම අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට අලුත් බලාපොරොත්තු ගොඩාක් එක්ක තමයි යන්නේ. මං හිතනවා මම වගේම ඔයාලත් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි මේ 2026ට යන්න ඇත්තේ කියලා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්‍යාන දස්සන නිබ්බාන සච්ච ගිරියාච තම් මංගල මුත්තමං තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති යසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සම්බන්ධමපරාජිතා සබ්බන්ත සොත්තිං ගච්ඡන්ති ගංගේ සම්මංගල මුත්තාවලේ අපරිමාණං මෙත්තං ච සම්මලෝකස්මින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර අපි කිරි ඉතුරුවේ. ඉතින් මං අර කතාව ඉස්සලා නැවැත්තුවනේ. ඕගොල්ලොත් අලුත් ලස්සන බලාපොරොත්තු ගොඩාක් තියාගෙන වෙන්න ඇති මේ 2026ට එන්න ඇත්තේ කියලා. ඉතින් මං ඔයාලට සුබ පතනවා. ඔයාලගේ මේ හැම බලාපොරොත්තුවක්ම ඔයාලා හිතුවටත් වඩා හොඳට හැමදේම ඉෂ්ට වෙන්න කියලා. ඉතින් මං කලින් ඉඳන්ම හිතාගෙන හිටියා මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම පාන්දරට කිරි ආහාරත් අරගෙන කැලණි පන්සල් යනවා කියලා. ඉතින් මට ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට කරගන්න අවස්ථාව හම්බුණා. මේ මම හදාගත්ත කිරි ආහාරයක. ඉතින් මේ කිරි ආහාර එකත් හදාගෙන අපි උදේම කැලණි ගියා. ගියේ නම් මායි නංගී විතරයි. ගෙදර අනිත් අය ගියේ නැහැ. අපි දෙන්න මේ විදිහට කිරි ආහාර පූජාවකුත් හදාගෙන එදා උදේම කැලණි පන්සල් ගියා. 2026 අවුරුද්ද කියන්නේ මගේ ජීවිතේ මට ටිකක් විශේෂ අවුරුද්දක්. මං හිතනවා මේ විශේෂ අවුරුද්ද මට කොහොම හරි විශේෂ කරගන්න පුළුවන් වෙයි කියලා අවුරුද්දේ අන්තිම වෙනකොටත්. ඉතින් ඒක නිසා තමයි මට හිතුනේ මේ අවුරුද්ද ටිකක් විශේෂ විදිහට පටන් ගන්න ඕනේ කියලා. ඒක නිසායි මම උදේම මේ විදිහට කිරි ආහාර පූජාවකුත් හදාගෙන කැලණි පන්සල් යන්න හිතුවේ. ඉතින් අපේ සුබ දේවල් අපේ හොඳ අරමුණුත් එක්ක අපි මේ පටන් ගන්න ජීවිතේ හොඳ තැනකින් හොඳ විදිහට පටන් ගත්තොත් හොඳයි කියන අදහස තමයි මගේ ඔළුවට ඇවිල්ලා තිබුණේ. ඒක නිසායි මම මේ විදිහට මගේ අවුරුද්ද ආරම්භ කරේ. කොහොම හරි අපි පාන්දර
5යි කාලට විතර වගේ තමයි කැලණි පන්සල් යන්න පිටත් වුණේ. පන්සලේ නම් ගොඩාක් සෙනග හිටියා. ඔයාලට මේ වීඩියෝ එකේ දකින්නත් හම්බෙයි සමහර විට. ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා යාළගේ අවුරුද්ද අලුත් විදිහට නැවුම් විදිහට ආරම්භ කරන්න. ඉතින් මටත් ඒ අවස්ථාව ළඟා කරගන්න පුළුවන් වුණා. මගේ තිබුණ බලාපොරොත්තුව ඒකයි, මේ අවුරුද්ද අනිවාර්යයෙන්ම කැලණි පන්සල් ගිහිල්ලා පටන් ගන්නවා කියන එක. ඉතින් මම ඒ බලාපොරොත්තුවත් මුලින්ම ඉෂ්ට කරගත්තා මේ විදිහට. ඔය විදිහට පන්සලට ඇවිල්ලා අපි මුලින්ම කළේ පහන් පත්තු කරපු එක. ඔයාලා නම් කොහොමද දන්නේ නැහැ. අපි මල් පූජා කරන්න කලින් පහන් පත්තු කරලා තමයි අපි ඊට පස්සේ මල් පූජා කරන්නේ. ඉතින් හිතේ තිබුණ බලාපොරොත්තු ටිකත් හිතට අරගෙන ඔන්න ඔය විදිහට පහන් ටික පත්තු කරා. ඔයාටත් පළවෙනිදා යන්න හම්බුනේ නැත්නම් පන්සල් කැලණි බෝරජාණන් වහන්සේ ඉස්සරහා ඔයාලා ඉන්නවා කියලා හිතාගෙන මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලගේ බලාපොරොත්තුත් ඔයාලා එකින් එක හිතට ගන්න. ඒ බලාපොරොත්තු මේ අවුරුද්ද අවසාන වෙන්න කලින් ඔයාලට ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලා හිතාගෙන වඳින්න. පහන් පත්තු කරලා ඊට පස්සේ අපේ කිරි ආහාර මල් ඒ හැමදේමත් පූජා කරලා අපි ගාථා කියලා ඊළඟට ප්‍රාර්ථනා ගලගාවට ඇවිල්ලා අපේ ප්‍රාර්ථනා ටිකත් ඉෂ්ට වෙන්න කියලා හිතින් හිතුවා. ඔන්න ඔය විදිහට කැලණි පන්සල් ගිහින් ආපු මම ඊළඟට කළේ නම් ආපු ගමන් කාපු එක. එනකොට අම්මා කිරිබත් හදලා තිබුණා. ඉතින් ආපු ගමන්ම කිරිබත් කෑලි දෙකක් බෙදාගෙන කෑවා. මොකද උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලා මේ වෙනකම් මුකුත්ම කාලා නැහැ. ලොකු වෙලාවක් නැති වුණත් අර පාන්දර හැරුණ නිසා ලොකු බඩගින්නකින් තමයි ගෙදර ආවේ. ඉතින් ආපු ගමන් මේ විදිහට කිරිබත් කෑලි දෙකක් කෑවා. කිරිබත් කෑලි දෙක කාලා ඉවරනකොට නම් ඉතින් හොඳ ගණන්. ඊට පස්සේ ටිකක් මම නිදහසේ හිටියා. මේ අවුරුද්ද මම ඔයාලට කිව්වනේ මම ටිකක් වෙනස් විදිහේ දෙයක් තමයි මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්නේ. ඒක නිසා මේ අවුරුද්දේ මම මගේ සුපුරුදු රාජකාරියට වාර්තා කළේ නැහැ ඇත්තරම. මම දැනට කවුන්සලර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා පාර්ට් ටයිම්. ඉතින් මට හිතුණා මේ අවුරුද්දේ මම එතනින් පටන් ගන්නවා කියලා. ඔයාලා මේ දකින්නේ කවුන්සලින් සෙන්ටර් එකේදී මම ගත්ත වීඩියෝස් ටිකක්. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසායි මම ඒ වීඩියෝස් ටික අරගත්තේ. ඉතින් ඔයාලගෙත් මේ වගේ ලස්සන බලාපොරොත්තු ගොඩාක් ඇති මේ 2026 වසරේ. ඒ හැම එකක්ම ඔයාලත් කොහොම හරි ඉෂ්ට කරගන්න, ඔයාලටම අදිෂ්ඨාන කරගන්න. එතකොට ඒක අනිවාර්යෙන් ඔයාලට කරන්න පුළුවන්. බැහැයි කියලා දෙයක් නැහැ ඇත්තටම. අපි හැම දෙයක්ම හිතුවොත් අපිට මේ දේවල් කරන්න හැකියාව අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඔන්න එදා දවසේ මට දෙපාරක්ම පන්සල් යන්න අවස්ථාව හම්බුණා. අපේ මේ චූටියට එදා දවසේම ඉතින් කොහෙවත් යන්න හම්බුනේ නැති නිසා මායි අම්මයි හිතුවා එයාවත් එක්කගෙන පන්සල් යනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට එයාවත් එක්කගෙන අපි අපේ ගමේ පන්සලට ආවා. එයාටත් හරි සතුටුයි එදා දවසේ එළියට බහින්න අවස්ථාවක් හම්බුන එකට. මොකද ගොඩක් වෙලාවට එයා ගෙදර නිසා. ඉතින් එයාවත් ඔය විදිහට පුංචි විදිහට හරි සතුටු කරන්න එදා අවස්ථාවක් හම්බුණා. ඉතින් මට ඒ ගැනත් හරිම සතුටක් තමයි තියෙන්නේ. පන්සල් ගිහින් ආවට පස්සේ ඉතින් අපි බඹර චක්‍ර වගේක් තිබ්බා. ඉතින් අපේ චූටියට පොඩ්ඩක් පත්තු කරලා පෙන්නන්න හිතුවා. ඔන්න ඔය ටිකත් ඔයාලට එකතු කරන්න මට හිතුණා වීඩියෝ එකට. channel එක ලියන්න යන්නේ. මේ තමයි එදා දවසේ මගේ වැදගත්ම රාජකාරිය, ජර්නල් එක ලියන එක. ඉතින් එදා දවසේ ඉවර වෙලා තමයි මම අන්තිමට මේ ජර්නල් එක ලියුවේ. මට ටිකක් ඒක හිතලා වෙනස් විදියකට ලියන්න දේවල් තිබුණ නිසා මම ඒක පොඩ්ඩක් දවසේ අන්තිමට දාගත්තා. ජර්නලින් කරන අය දන්නවා මේකේ වැදගත්කම, මේකේ වටිනාකම. ඉතින් ඔයත් තාම ජර්නලින් කරන්නේ නැත්නම් හිතලා බලන්න, ආසාවෙන් කැමැත්තෙන් පටන් ගන්න. ඔයාලටත් ඔයාලා නොදැනුවත්වම ඔයාලගේ ටාගට්ස් ඇචීව් කරගන්න මේක ලොකු අවස්ථාවක් වෙයි කියන එක
මම හිතනවා. මොකද මට ඒක ලැබිලා තියෙන නිසා. ඉතින් හරි මම මේ වීඩියෝ එකෙන් අදට නවතිනවා. ඔයාලා හැමෝගෙම මේ අලුත් අවුරුද්දේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා. බයි.